හයි මගේ යාළුවනේ කොහොමද ඉතින් ඔන්න ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ එයා ෆෝස් මියුසියම් රත්මලානට. ඔයාලා කවුරුත් දන්න රත්මලාන ගුවන්පතය, රත්මලාන එයා ෆෝස් කැම්ප් එක, ඒ වගේම රත්මලාන එයාපෝට් එක. ඔයගොල්ලෝ ඉතින් කවුරුත් දන්නවනේ. කාබිම පිහිටලා තියෙන මේ මියුසියම් එකට තියෙන්නේ රත්මලානේ ගුවන් තොටුපළ පහු කරලා රත්මලාන එයා ෆෝස් කැම්ප් එකට යාබදව. මේකම දකින්නේ නිවඩ දවසේ අපි පවුලෙදිගත් එක්ක යන විදිහ. අනික මේක බලන්න කිසිම විශේෂ අවසරයක් ඕනේ නැහැ. මේ තමයි මියුසියම් එකේ එන්ට්‍රන්ස් එක. ඔයාලට පේනවනේ අද දවසේ මේක බලන්න කොච්චර පොඩි දරුවෝ පාසල් දරුවෝ ඇවිල්ලා ඉන්නවද කියලා. ඇත්තටම මාත් හරි ආසාවෙන් තමයි බලන්න හිටියේ මේක. ඇත්තටම අපි ගෙවන මුදලට වැඩිය බලන්න වටින මාර්තනක්. මේ ඔයගොල්ලන්ට පේන්නේ අපි ඇතුල් වෙනකොටම ටිකට් එක ගෙවුවන් පස්සේ මේ වගේ ටැග් එකක් අපේ අතේ බැඳ ගන්න හම්බ වෙනවා. ඇත්තටම මේක බලන්න ටිකට් පත්වල මිල දර්ශනය අවුරුදු 18ට වැඩි අයට රුපියල් 200ක් වෙනවා. අතර අවුරුදු 6ත් 18ත් අතර අයට රුපියල් 50ක් වෙනවා. ඒ වගේම පාසල් අධ්‍යයනයෙන් පැමිණෙන අයට රුපියල් 20ක් වෙන අතර අවුරුදු 6ට අඩු ළමයි නොමිලේ. විශේෂයෙන්ම විදේශිකයන්ට මේක ඩොලර්ස් 15ක් විතර අය කරනවා. ඔයාලට පේනවාද මේ තමයි අද අපිත් එක්ක යන කට්ටිය. මේ මගේ වයිෆයි චූඩි පුතයි ඒ වගේ මේ ගමට මගේ තාත්තාත් එකතු වෙනවා. ඇත්තටම මේ ගුවන් යානාවල ගුවන් කාලය අවසන් වුණාට පස්සේ තමයි මේ වගේ සංරක්ෂණය කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය නැත්තම් මියුසියම් එක තියෙන එක අපිට ඇත්තටම හොඳ දෙයක්. මේ ඔයගොල්ලන්ට දකින්න ලැබෙන්නේ ලංකාවේ පළවෙනි ගුවන්. මේකේ විස්තරය එතන ගහලා තියෙනවා. මේකට කියන්නේ චිප්මාක් කියලා. මේක 1951 ඉඳන් 1989 විතර වෙනකන් භාවිතා කරලා තියෙනවා. මේ වගේම වර ඉස්සරහේ පේන්නේ මිග් එකක්. මිග් 15 කියන යානයක්. ඇත්තම කියනවා නම් මේක තමයි දකුණු ආසියාවේ තියෙන ලොකුම ගුවන් හමුදා කෞතුකාගාරය. මේකේ MI-24 කෆීර් මිග් හෙලිකොප්ටර් ඔය අපි කියන කුරුම්බැටි ඒවත් එහෙම තියෙනවා. මේ වාට ඉස්සරහ පේන්නේ ඩී හැව්ලොක් DH-104 කියන ගුවන් යානය. ඇත්තම කියනවා නම් අපිට පුළුවන් මේ ප්ලේන් වලට නැගලා ඇතුළට ගිහිලා ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එකක් වුණත් ගන්න. මේ හැම ෆ්ලයිට් එකක් ඇතිම ඒ ෆ්ලයිට් වලට අදාළ විස්තරය නාමපූර්වක සඳහන් කරලා තියෙනවා. මේ ඔයාලට පේන්නේ විනාශ වෙලා ගිය ගුවන් යානයක්. අද කාලේ වගේ ඉස්සර ගුවන් යානා කඩා වැටෙනවා ක්‍රේන් දොඹකර වලින් නෙමෙයි උස්සලා තියෙන්නේ. මේ වගේ ලෝඩින් වෙහිකල් වලට ලේසියෙන් අරන් යන්න පුළුවන් වෙන්න ට්‍රැකර්ස් වල දාලා තමයි මේ ෆ්ලයිට්ස් අදගෙන ඉවිල්ලා තියෙන්නේ. අර අපි කියන්නේ ටයර් නැතුව චේන් ටයිප් ඒවා කියලා. මොකද ඉතින් මේවා කඩා වැටෙන ලඳු කැලෑ වගේ තැන් වලටනේ. එතකොට ඉතින් රෝද තියෙන ඒ වලින් මේවා ගේන්න හරි අමාරුයි. ඇත්තටම කියනවා නම් මේ කිසිම ප්ලේන් එකක් ඩමි නෙමෙයි. මේවා රියල් ප්ලේන්. අනික ළඟටම ගිහින් බලන්න පුළුවන්, අල්ලන්න පුළුවන්. මේක ඔයාලට වෙනස් අත්දැකීමක් වෙයි කියලා මම හිතනවා. මේ ඔයාලට පේන්නේ ඩග්ලස් ඩකෝටා වර්ගයේ ගුවන් යානයක්. මේක නගින්නත් පුළුවන්. මේවා සාමාන්‍යයෙන් විශේෂ උත්සවවලදී අපිට දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ නිදහස් දිනේ වගේ උත්සවවලදී අපිට දැක ගන්න බෑ. හැම පාරක්ම අපිට හොඳට නාමපූර්ව හයිෆි කරලා යන්න පුළුවන් මැප් එක පෙන්වලා තියෙනවා. ඒක නිසා ඉතින් කිසිම අතරමං වීමක් නැතුව අපිට ඉතින් අපේ ගමනාන්තය දක්වා යන්න පුළුවන්. මේක ඉතින් අපිට දකින්න ගොඩාක් බීච් ක්‍රාෆ්ට් වර්ගයේ ගුවන් යානක් තියෙනවා. පාසල් ළමුන්ට නම් ඉතින් මේ දැන කියලා වැඩක් නැහැ. මොකද ඒගොල්ලොන්ට දැනුම එකතු කරගන්න හැම දෙයක්ම විස්තර සහිතව තියෙනවානේ. ඇත්තම කියනවා නම් මේක ඉතින් ඔයාලා බලන්න එන්න ඕන කියන තැනක් තමයි. පේනවනේ අපේ පොඩ්ඩක් පුදුම උනන්දුවකින් මේ ප්ලේන් දිහා බලන් ඉන්නේ. මෙයා නම් ඉතින් ගෙදරට උඩ ප්ලේන් යනකොට පුදුම සතුටක් දැනෙන අප්පුඩි ගහනවා, දඟලනවා. ඉතින් දැනුත් මේ ප්ලේන් දකින්නකොට එයාව නම් ඉතින් එක තැනක නතර කරලා තියාගන්න හරි අමාරුයි ඉතින්. අපිට ඉතින් ඇත්තටම මේකේ මැප් එකේ විදියට ගියා නම් කිසිම අතරමං වීමක් නැතුව මේක යන්න පුළුවන්. දැන් මේ අපේ ගෙදර කට්ටිය ගොඩ වෙලා ඉන්නේ ෆ්ලයිට් එකක් ඇතුළට. ඔයගොල්ලන්ට පේනවනේ ඉතින්. ෂීට්ස් තියෙනවා. කොක්පිට් එක පැත්තට තමයි දැන් මේගොල්ලෝ මේ හිමීට ගමන් කරන්නේ. අපේ රටේ ජීවිත කාලෙන් ප්ලේන් එකක නැගලා නැති චූටි දරුවන්ට වැඩි හිටියන්ට මේක ඇත්තටම හොඳ එක්ස්පීරියන්ස් එකක්. හැමදාම ඉතින් පින්තූර පොත්වලුයි ටීවී එකේ විතර ප්ලේන් බලලා හරියන්නේ නැහනේ. මේ වගේ ඉතින් ඇත්තටම ප්ලේන් එකක් බලන්න රත්මලානට මෙන්න ඕනේ ඉතින්. මේ මියුසියම් එක නම් ඇත්තටම මහ ජනතාවට ප්‍රදර්ශනයට තියෙන එක ලොකු දෙයක්. පේනවනේ කොක්පිට් එකේ ලස්සන. පොඩ්ඩක් ඉතින් කොක්පිට් එක ඇතුළේ කලවර නිසා අපේ පොඩි එක්කෙනා චූට්ටක් ඉතින් උතර බයයි. තාත්තා එකතේ ඉතින් ඔය ඉල්ලලා පල්ලෙහාට බහින්නේ ඒකයි. හැබැයි ඉතින් මේක පුදුමාකාර පිළිවෙලකට පිරිසුදු අපේ ගුවන් හමුදාවේ නිලධාරීන් තියාගෙන ඉන්නවා. ඉතින් ඕගොල්ලොත් ඉතින් මේ වගේ තැනකට බලන්න ආවම කොල කෑලි ප්ලාස්ටික් බෝතල් එහෙම නම් දාන්න එපා. මේක විනාශ කරලා යන්න නම් එපා.
ඕගොල්ලෝ ගෙවල් වලින් ගෙන සියලුම ප්ලාස්ටික් ද්‍රව්‍ය කෑම බීම අනම්මනම් දේවල් නැවත රැගෙන යන්න ගෙවල් වල ගෙනාපු කොළ කෑලි නම් දාලා යන්න එපා. පේනවානේ පරිසරයේ තියෙන ලස්සන හරි පිළිවෙලකට අතු ගාලා පිරිසිදු කරලා තියෙන්නේ. මේක ඇත්තටම මේ සති දවස් 7න් සවුන්ද දවස වහලා තියෙන්නේ. සවුන්ද හැර අනිත් සියලුම දවස්වල උදේ 8:00 ඉඳන් හවස 4:00 වෙනකම් මේක විවෘත වෙලා තියෙනවා. ඇත්තටම ඉතින් මේ සෑම ගුවන් යානයක්ම ගුවන් කාලය අවසන් වූ පසු තමයි මේ වගේ සංරක්ෂණය කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෞතුකාගාරයට මේවා එවලා තියෙන්නේ සංරක්ෂණය සඳහා. ඇත්තටම ඉතින් අපි ගෙවන මුදලට බලන්න මාර වටින තැනක් යාළුවනේ. ඔයාලා ගෙදර ඉන්න කුඩා දරුවන්ට ඇත්තටම එන්න වටින තැනක් මේක. මේ ඔයගොල්ලන්ට දකින්න තියෙන්නේ පුහුණු කරන්න ගන්න ගුවන් යානයක්. අදටත් අපේ රටේ ඒවියේෂන්ස් කරන දරුවෝ පුහුණු වෙන්නේ මේ වගේ ගුවන් යානාවලින් තමයි. මේවා ඉතින් ඇත්තම ගුවන් යානා හින්දා අල්ලලා බලන්නත් පුළුවන් ඉතින්. පේනවනේ ලස්සන මේ හැම එකකම විස්තරය ගහලා තියෙනවා. මේ යාළුවනේ ඔයගොල්ලන්ට පේන්නේ යුද්ධ කාලේ මේ ප්ලේන්ස් වලට ග්‍රවුන්ඩ් සපෝට් දීපු වාහන. මේ නම් පේන්නේ මිග් එකක්. මේ තියෙන්නේ අපේ ගුවන් හමුදායේ බල ඇණියට සපෝට් එකක් දීපු ග්‍රවුන්ඩ් වීකල්ස් තමයි. පාට මේ ටිකෙන් පේන්න තියෙන්නේ. ඒවා ඉතින් ගොඩක් ඒවා රෂියන් මේක්ස් වාහන මට පේන විදිහට. හොඳ බරපන්තියේ වාහන තමයි ඉතින්. මේ සියලුම දේවල් ඉතින් යුද්ධ කාලේ යුද්ධයට සක්‍රීයව දායක වෙලා අද ඉතින් නිදහසේ සංරක්ෂණය වෙලා ඉන්නව නේද? පේනවනේ ඉතින් අපේ පුඩ්ඩගේ සතුට. පොඩ්ඩා ඉතින් කැප් එක උඩ දානවා, බිම දානවා, දඟලනවා, දුවනවා. ඔහොම තමයි ඉතින් පොඩි ළමයි. පේනවනේ. එයා නම් ඉතින් මේකේ පුදුම විදිහට එන්ජොයි කරනවා. එයා ඉතින් මෙච්චර ප්ලේන් ගොඩක් කවදාවත් දැකලා නැහැ නේ ඉතින්. අහසේ ඉතින් ඉඳලා ප්ලේන් එකක් හරි හෙලිකොප්ටරයක් හරි ඩඩා ප්ලේන් මම ප්ලේන් කියනවා මිසක් මෙච්චර ප්ලේන් සංඛ්‍යාවක් එකපාරම දකින්නේ පළවෙනි වතාවට. මේ වාට ඉතින් ඈතින් පේන්නේ බීච් ක්‍රාෆ්ට් එකක්. මේව නම් ඉතින් අපි ඉංග්‍රීසි චිත්‍රපට වලින් නම් දැකලා තියෙනවා. රෙක්ස්පෑඩ් වගේ ෆිල්ම් වල මතකනේ. හරි ලස්සනයි නේද? දෙපැත්තේ එන්ජින් දෙකක් තියාගෙන උලුස්සගෙන තියෙන ලස්සන. හරියට නිකන් කුරුල්ලෙක් වගේ. මේ යෝධ පෙනුමට ඉතින් පුදුමාකාර විදිහට හිත බැඳෙනවා. මගේ පුතත් ඉතින් පේනනේ බීච් ක්‍රාෆ්ට් එකට හරි ආසයි. ටටා කියනවා, බායි කියනවා බීච් ක්‍රාෆ්ට් එකට. මේ ඔයගොල්ලොන්ට පේන්නේ හෙලිකොප්ටර් එක හෙලලි 12B එකක්. මුල් කාලේ හෙලිකොප්ටර් වර්ගයක්. හොඳට තාමත් පේන්ට් කළ නඩත්තු කරනවා ශ්‍රී ලංකා ගුවන් හමුදාව. මේක ඉතින් සම්පූර්ණ විස්තරය එක ඉස්සරහා ගහලා තියෙනවා. මේ පේනවනේ ඉතින් අපේ පොඩ්ඩා ඒකන නැකලා අපිට ඉතින් ටටා කියනවා, බායි කියනවා. එයාට ඉතින් හරි ජොලි වැඩි. මේ ඉතින් අර ග්‍රවුන්ඩ් සපෝට් එකට යන යන්ත්‍ර. එයාක්‍රාෆ්ට් එකේ ප්ලේන්ස් වල බඩු මුට්ටු, බැටරි බෑකප්ස් ඔය තමයි ඔය වාහන වල අරන් යන්නේ. ඔය ඉතින් ලොකු ට්‍රක්ස් වල ඇදගෙන තමයි යන්නේ. ඔය පේන්නේ තව ඉතින් පුහුණු කරන්න ගන්න ස්කයි මාස්ටර් ගුවන් යානාවක් තමයි. මේව නම් ඉතින් අපිට රත්මලානේ පැත්තේ නිතර දෙවිලි දැක ගන්න පුළුවන්. මොකද ඉතින් පයිලට් ස්කූල්ස් වල පයිලට්ලා වෙන්න උගන්වන ස්කෝල ගොඩාක් ඉතින් රත්මලානේ තියෙනවනේ. මේ ඔක්කොම ඉතින් මේ පේන්නේ එයා සපෝට් වලට ගත්ත ට්‍රක්ස් තමයි. ලොකු එන්ජින් තියෙන පවර්ෆුල් යන්ත්‍ර. කොහොම ඇවිල්ලා ජර්මන් මේක්ස්. මේවාට පේන්නේ තව මිග් යානාවක්. යුද්ධ කාලේ තින් භූගත බංකර් වලට එලවෙලව පහර දුන්න යානාවල් තමයි. ත්‍රස්තවාදීන් ඉතින් මේව දැක්කම හැංගුණා ඒ කාලේ. මොකද ඉතින් මේකකින් පහර දෙනවා කියන්නේ බේරිල්ලක් නෑ ඉතින් ත්‍රස්තවාදීන්ට නම්. මේවා ඉතින් ශබ්දයේ වේගයට වඩා වැඩියෙන් යන්න පුළුවන් යන්ත්‍රනේ. ලේසි නෑනේ ශබ්දයේ වේගය අභිභවය ගමන් කරනවා කියන එකත්.
මේ තියෙන තවත් ඉතින් ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වෙහිකල්ස් තමයි ඉතින්. පේනවනේ ඒවා තාම හොඳ තත්ත්වෙන් තියෙනවා. ඇත්තටම හොඳින් නඩත්තු වෙනවා. මොකද ඉතින් යුද්ධවලදී එහෙම ලස්සන කාපට් දාපු තාර පාරවල් වල නෙවෙයි මේවා ගමන් කරන්නේ. මේවා ඉතින් බොහොම රළු පාරවල ගමන් කරන්නේ. ඒවට හරියන්නම ලොකු ටයර් දාලා රළු විදිහට තියෙන වාහන පේනවනේ ඉතින්. මේ ඉතින් ඔයගොල්ලන්ට පේන්නේ තව හෙලිකොප්ටර් එකක්. ඇත්තටම ඉතින් අපි ආඩම්බර වෙන්න ඕනේ ආසියාවේ තියෙන ලොකුම මියුසියම් එක. එයාක්‍රාෆ්ට් මියුසියම් එකක් අපිට තියෙන එක ගැන. ඒක නිසා අපේ පොඩ්ඩොත් මේවා ඉතින් බලලා සතුටු වෙන්න පුළුවන් නේ. දැක බලලා විනෝද වෙනම විතරක් නෙමෙයි දැනුම වැඩි කරගන්නත් පුළුවන්. බලන තැන මිග්යානා මේ තියෙන ග්‍රවුන්ඩ් සපෝට්ස් වලට ගිය එයාමන්ස් ජෙනරේටර්ස් වගේ දේවල්. මේවත් ඉතින් ෆ්ලයිට් ස්ටාර්ට් කරන්න එහෙම ඕන වෙනවනේ. මේ ඔයගොල්ලන්ට පේන්නේ රේඩාර් පද්ධතියක්. කොහොමද? තාමත් හොඳ තත්ත්වෙන් තියෙනවා ඒකත්. මේවා ඉතින් කැරකි තමයි ඉතින් අපිට පේන්නේ ගුවන් යානා එන යන දිශාවල්. ඇත්තටම ඉතින් සතුටු වෙන්න නම් ලොකු මුදල් ගෙවලා සතුටු වෙන්න උවමනා නැහැ. මේ වගේ පුංචි මුදලක් ගෙවලා ඇත්තටම මේ වගේ රියල් ඩමි නොවන රියල් ප්ලේන් එකක් බලලා ගෙදර ගිහිල්ලා කුඩා දරුවන්වත් අරගෙන සතුටු වෙන්න පුළුවන්. මොකද ඉතින් අපි මේ ගෙවන මුදලට මේකෙන් ලැබෙන දේ නම් කියලා නිම කරන්න බෑ. අපි ඇත්තටම ඉතින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ තැනක් අපිට බලන්න හදලා දුන්නට. ඉතින් මෙයාව නම් ඔයගොල්ලන්ට හරි හුරුපුරුදි. මෙයාට කියන්නේ MI24 කියලා. නැත්නම් MI24 කියලා. මෙයා ඉතින් අහසේ පාවෙන්නේ විතරයි කියන්නේ. යුද්ධ කාලේ මේ හතරක් විතර අපිට නැතුව ගියා. සතුටු හින්දා. MI24 ගැන කෙටි හැඳින්වීමක් කරනවා නම් මේක 1995 තමයි ගුවන් හමුදාවට එක් වෙලා තියෙන්නේ. ප්‍රහාරක ගුවන් යානාවක් විදිහට තමයි මේක එකතු වෙන්නේ. ඒවකට ඉතින් උග්‍රව පැවති උතුරු නැගෙනහිර ක්‍රියාන්විත අවසාන දක්වාම ගොඩබිම් මේ හමුදා බටයින්ට අහසින් එයා සපෝට් එක ලබා දුන්නේ ඉතින් ගොඩක්ම මෙයා තමයි. මෙයාගේ ඉතින් දස්කම් ගැන මම ඔයගොල්ලන්ට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මෙයා ඉතින් ත්‍රස්ත කඳවුරක් ඉලක්ක කරා කියන්නේ ඉතින් ත්‍රස්ත කඳවුර විනාශ වෙන්නම පහර දෙන කෙනෙක් තමයි. මේ තියෙන දෙපැත්තෙම එල්ලලා තියෙන අවි වලින් සෑහෙන පහර දීමක් කරලා තමයි එන්නේ. මේ තියෙන ඉතින් යුද්ධ කාලේ විනාශ වෙච්ච තවත් ගුවන් යානාවක් තමයි ඉතින්. මේ ඉතින් එක පෙළට ගුවන් ගත වෙනවා වගේ හදලා තියෙන ගුවන් යානා කීපයක්. හරි ලස්සනයි දැක්කම. ඒවා නිකන් ෆ්ලයි කරන්න ලෑස්ති වෙලා ඉන්න කුරුල්ලෝ වගේ.
මේ දී ඔයගොල්ලන්ට පේන්නේ තවත් හෙලිකොප්ටරයක්. මෙතන පිටපස්සේ තියෙනවා පොඩි ලස්සන සමහට්ටයක් වගේ තැනක් හදලා. ඔයගොල්ලෝ ඉතින් පොඩ්ඩක් විවේක අරගෙන ඉඳගෙන පොඩ්ඩක් සතුරු සාමිචිලා දැකපු දේවල් ගැන කතා බහ කරන්න පුළුවන් තැනක් තමයි ඉස්සරහට ඔයාලට හම්බෙන්නේ. මේ ඉස්සරහට දකින්න කෙනා නම් අපිට 2009 යුද්ධයේ සෑහෙන අවසානයක් වෙනකම්ම LTT ත්‍රස්තවාදයෙන් හරි කරදරයක් වෙලා තිබුණ කෙනෙක් තමයි. අපේ භාෂාවෙන් කිව්වොත් නම් මේවට කියන්නේ කුරුම්බෙට්ටි කියලා. මතකනේ මේ විල්ලා කුරුම්බෙට්ටියක් විනාශ වෙලා තියෙන එකක් තමයි. 2009 වසරේ LTT එකේ මරාගෙන මැරෙන ඔයගොල්ලෝ මතකෙන්නේ යානා දෙකක් එව්වා. ඒකින් එකක් විනාශ වුණාට එකක් ඔය වැටලා තිබුණා කටුනායක ගුවන් තොටුපළ වලට පොඩ්ඩක් එහා මිලක. ඒ වැටිච්ච තමයි සංරක්ෂණය කළා. ඒකේ තියෙන්නේ. එතන තව තියෙනවා ගුවන් හමුදාවේ ප්‍රහාර වලින් විනාශ වෙච්ච තව ආමර් ට්‍රක්ස් එතකොට එක දේවල් තව තියෙනවා එතන. මේ ඔයගොල්ලන්ට පේන රත්මලාන ගුවන් පතේ. ඒකේ ඉන්නේ අපි ඉන්නකොට ෆ්ලයිට්ස් දෙක තුනකුත් ට්‍රේනස් ෆ්ලයිට්ස් වගේ ෆ්ලයි කරා. ඒකත් ඉතින් අපිට හොඳ එක්ස්පීරියන්ස් එකක්. කවදාවත් ඉතින් ළඟට ගිහිල්ලා මේ වගේ ෆ්ලයිට් එකක් උඩ යනවා බලන්න හම්බෙන්නේ හරි කලාතුරකින්නේ. මේ ඔයගොල්ලෝ දකින්නේ ගුවන් හමුදා කෞතුක වස්තුන් සංරක්ෂණය කරලා තියෙන ස්ථානයක්. මෙතන තියෙනවා ගුවන් යාන නාශක අගි. එතකොට ඒ වගේම අපේ රාවණ රජුගේ දඬු මොණරේ ආකෘතියක්. ඒ වගේම මේකට තියෙන රයිට් සහෝදරයන්ගේ ෆ්ලයිට් එක ආකෘතියක්. ඒ වගේම මෙතන තියෙනවා මෙහිම වලට භාවිතා කරපු ගුවන් යාන නාශක අගි ආයුධ. ඒ වගේම රේඩාර්. ඒ වගේ ඉතින් මම එකී නොකී සියලු දෑ මෙතන තියෙනවා ඉතින් සංරක්ෂණය. උඩ පේන්නේ පැරෂූට්ස් වර්ග. ඔතන ඉතින් තියෙන අර එයා ඉජෙක්ෂන් වලින් අර හදිස්සියකදී ගුවන් යානෙන් පයිලට් ඉජෙක්ට් වෙන විදිහ යුනිට් එකකුත් තියෙනවා ඉතින්. කොහොම ඉතින් තියෙන්නේ අවි ආයුධ වර්ග තමයි තව ඔය දින රේඩාර් පද්ධතිය. ඊට අමතරව ඉතින් මෙතන ඩිස්ප්ලේ කරලා දෙනවා ගුවන් හමුදාවේ පදක්කම් වර්ග. ඒ කියන්නේ ජනාධිපති වීර පදක්කම් ඔය ක්‍රියාන්විතයේදී නිලධාරීන්ට හම්බෙච්ච පදක්කම් ඒ අදාළ මෙහෙයුම් වල ලැබිච්ච පදක්කම්. අමතරව තියෙනවා ගුවන් හමුදා ලාංඡන, ස්පෙෂල් ලාංඡන, එයාර්ෆෝස් කමාන්ඩෝ ලාංඡන, ඒ වගේම විවිධාකාර ලාංඡන. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලැඳුම් සහ ඒ අදාළ නිලතල වලට අනුව ඇඳුම් පිළිවෙලට තියෙනවා. ඒ වගේ කියන ෆන්ක්ෂන් වලට කියන්නේ උත්සව අවස්ථාවලට අඳින නිලැඳුම් වර්ග සහ කාලයත් සමග වෙනස් වෙච්ච නිලැඳුම් ඒ වගේ සියලු විස්තරයක් එතන තියෙනවා. බලන්නකෝ ඉතින් ඇඳලා ඉන්න තියෙන ගැඹිරත්වය. ඒ වගේම මෙතන තියෙන යුද්ධ කාලයේ LTT ත්‍රස්තවාදීන් විසින් අපේ විනාශ කරපු ගුවන් යානාවල ෆොටෝස් 13ක් විතර. හැබැයි අපේ දුවල පුතාලා මේවා අල්ලන්න නම් එපා. සක්‍රියදී යුද සේරිතර නෙමේ අපේ ගුවන් හමුදාවේ නිලධාරීන් සිවිල් ඉංජිනේරු කටයුතු වලටත් හරි දක්ෂයි. මේ තියෙන සංරක්ෂණය කරපු යන්ත්‍රෝපකරණ ප්‍රමාණයක්. මේ හැඟර කියන ඉතින් අපිට තියෙන සම්පූර්ණ රථ වාහන. ශ්‍රී ලංකා ගුවන් හමුදාව පාවිච්චි කරපු රථ වාහන. ඔය ඔයගොල්ලන්ට දකින්න තියෙන්නේ ෆ්‍රී ෆයර් ට්‍රක් එකක්. සාමාන්‍යයෙන් ගින්නක් හටගත්තම ඉස්සරහින් යන්නේ ඔය ට්‍රක් එකක් තමයි. ඒ වගේ නිලධාරීන් පාවිච්චි කරපු ජිප් රථ.
මේ තියෙන ඉතින් අපේ ගුවන් හමුදාපතිවරයන් පාවිච්චි කරපු Mercedes Benz රථ. හැබැයි ඉතින් ඊළඟට දකින්න යන රථය නම් ඔයගොල්ලෝ පොඩ්ඩක් සුවිශේෂී රථයක්. මේක තමයි අපේ දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා පාවිච්චි කරපු බුලට් ප්‍රූෆ් Mercedes Benz රථය. මේ තියෙන ඉතින් Land Rover VIP ප්‍රභූ රථයක්. නිදහස් දින දවසවලදී මේ වගේ රථ බලා ගන්න අපිට පුළුවන්. මෙතනින් එහාට ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ගුවන් හමුදාවේ රිකවරි වෙහිකල්ස්. මේ වගේ වාහන දෙවෙනි ලෝක යුද්ධ කාලේ අපි මොනතරම් දැකලා තියෙනවා. පේනවනේ සයිස් එක. මේ වලින් ඉතින් ෆ්ලයිට්ස් ඕන දෙයක් ඇදගෙන යන්න පුළුවන්. පිරන්නේ වින්චේමයි කරලා තියෙන ගම්බීරත්වය. අපි ඉතින් වටේ බලලා මෙහා ගාවට එනකොට නම් මේක ඇතුළට යන්න අපිට තිබෙන අවස්ථාව නැතුව ගියා. හැබැයි මේක ඇතුළට ගිහිල්ලා එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. මේක මේ ඇවුරෝ ගුවන් යානයක්. මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ගුවන් සමාගම. 1958 වර්ෂයේ තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ වගේ ගුවන් යාන තමයි ඉස්සර යුද්ධ කාලේ රත්මලාන ඉඳන් පලාලි දක්වා ගියේ. මෙයාවත් 2003 වසරේ ඉඳන් සංරක්ෂණය කරලා තමයි තියෙන්නේ. මේ අපි යන්නේ ඉතින් අවසාන පාර්ට් එකට. ෆ්ලයිට්ස් නතර කරලා තියෙන හැංගර් එකක් බලන්න. පේනවනේ මේ ඉන්නේ කවුද ලොක්කෝ කියලා. තියෙන්නේ MiG 27 MiG 23 යාන. 27යි MiG 23 අඳුරගන්න ලේසි වෙන්නේ MiG 23 ඇවිල්ලා ට්‍රේනින් ෆ්ලයිට්ස් වගේ තමයි. ඒකේ දෙන්නෙක්ට යන්න පුළුවන්. ඒකේ පුළුවන් පයිලට් කෙනෙක් පුරුදු කරන්න. හැබැයි MiG 27 යානේ නම් ගුවන් නියම එක්කෙනයි යන්නේ. ඒවා ඉතින් වැඩකට යන්නේ ඉතින් ආයේ ප්‍රහාරයක් දියත් කළම එන්න තමයි. මානසික මෙහෙයුම් කාලේ නම් ඉතින් මේගොල්ලෝ සුපිරි වැඩකාරයෝ. මෙයාලා ඉතින් මානසික මෙහෙයුම් වලදී යුද ජයග්‍රහණ ගෙනව වාර අනන්තයි. මෙයාලගෙන් ඉතින් සතුරු ඉලක්ක ගොඩකට ප්‍රහාර දියත් කළා තියෙනවා. ප්‍රසිද්ධ LTT නායකයෝ ගොඩ දෙනෙක් ඉතින් නැති වෙලා තියෙනවා මේගොල්ලෝ නිසා. අපි ඉතින් හදවතින්ම අපේ ගුවන් නියමවන්න ගුවන් හමුදාවේ වීරයන්න මේ වෙලාවේ ආදරෙන් මතක් කරන්න ඕනේ. ඉතින් ඒ 35 අවුරුදු යුද්ධයෙන් නැති වෙච්ච සියලුම ගුවන් ත්‍රිවිධ හමුදායම ගුවන් නිලධාරීන්ව අපි මේ වෙලාවේ මොහොතේ මතක් කරන්න ඕනේ. මොකද ඉතින් මේ ත්‍රිවිධ හමුදායේ වීරයෝ හිටියේ නැත්තම් අපිට කවදාවත් මේ වගේ නිදහස් රටක මේ විදිහට ඇවිදින්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒගොල්ලෝව ආදරෙන් මතක් කරන්න ඕනේ. මේ මිහිපිට දෙවිවරු ජීවිත පූජා කළා අපිට මේ අරන් දුන්න නිදහසට අපි ගෞරව කරන්න ඕනේ. ඔය එහා පැත්තෙන් තියෙන්නේ භාණ්ඩ ප්‍රවාහනට ගත්ත බෙල් 24 ගුවන් යානාවක්. සහ ඔතන තියෙන හෙලිකොප්ටරයක්. අද නම් ඉතින් වාණිජ හෙලිකොප්ටර්ස් ගොඩාක් තියෙනනේ පෞද්ගලික ආයතන වල. හෙලිකොප්ටර්ස් නම් අපිට ඉතින් උදේ හවස අහසේ දැන් දැක ගන්න පුළුවන්. ඇත්තටම ඉතින් මේ වගේ ලස්සන කෞතුකාගාරයක් අපිට තියෙන එක ගැන අපි රටක් ජාතියක් විදියට අපි සතුටු වෙන්න ඕනේ. ඒකයි මම ඔයගොල්ලන්ට කියන්නේ නිදහස් දිනේදී අහස යන ප්ලේන් විතරක් බලලා හරියන්නේ නැහැ. මේ කෞතුකාගාරයට ඇවිල්ලා තමුන්ගේ ඇස් දෙකෙන්ම බලා ගන්න. මේ අපි ඇතුළේ ඉන්නේ හැංගරයක් ඇතුළට. ඉතින් කවදා අපි මේ හැංගර් එකකට යන්නද ලේසි. බලන්නකෝ මේ හැංගර් එකේ ඉන්න කවුද කියලා. මේ තියෙන්නේ ආපදාවලදී භාවිතා කරන හෙලිකොප්ටර්ස්. අපේ ඉතින් ගුවන් හමුදා බලන්නේ තියෙන ඒවා තමයි. තාම සමහරක් මේවා ක්‍රියාකාරී මට්ටමේ තාම තියෙනවා. අතරත් මේවා පණ ගන්නලා රවුමක් යන්න පුළුවන්. එතන තියෙනවා ඉතින් හෙලිකොප්ටර්ස්, ඒ වගේම CI මාෂටි ගුවන් යාන, බෙල් 47 ගුවන් යාන, චිප්පර් ගුවන් යාන. ඒ නිසා ගෙදරින් ඕගොල්ලන්ටත් මම කියන්නේ මේක බලන්න අද හෙටම එන්න. මේ වගේ අවස්ථාවක් ආයි මගේ අරගන්න එපා. ඒ වගේ මං යාළුවනේ ඔයගොල්ලන්ට කියන්න කැමති
මොනවා හරි ඔයගොල්ලන්ට මේ ගැන විස්තරයක් කමෙන්ට් එකක් මට වඩා කරුණක් දන්නවනම් ඔයගොල්ලෝ පොඩි කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ channel එකට like එකක් දාගන්න. ඒ වගේම යාළුවනේ මගේ channel එක subscribe කරපු නැති යාළුවෝ ඉන්නවා නම් subscribe කරලා යන්න. එතකොට මටත් පුළුවන් මේ වගේ තව වටිනා කියන වීඩියෝ ඔයගොල්ලන්ට ගෙනත් දෙන්න. ඇත්තටම මේ හැම තැනම හරි පිළිවෙලට පිරිසිදුව තියෙනවා. මම ඔයගොල්ලන්ට කියන්නේ මේ වගේ තැන් වලට ආවම ප්ලාස්ටික් බෝතල් අනම්මනම් දාලා යන්න එපා. ගෙදරින් ගෙනාපු ප්ලාස්ටික් කවර, බෑග්ස්, බෝතල් ඒව නැවත යනකොට අරගෙන යන්න. නැත්තම් නිසි පරිදි කසල බැහැර කරන තැනකට ගෙනින් දාන්න. මොකද අපි වගේම අනාගත පරම්පරාවට අපි මේවා පරිස්සම් කරලා දෙන්න එපා. බලන්නකෝ මේවල තියෙන ලස්සන මේවා ඉතින් තාමත් හොඳ ක්‍රියාකාරී මට්ටමේ තියෙනවා. අතටත් ගුවන්ගත වෙන්න පුළුවන්. යාළුවනේ මෙයාව නම් ඔයගොල්ලෝ දැකලා ඇති. මෙයාට විශේෂ ප්ලේන් එකක්. මෙයාව අපි ගොඩක් ඉංග්‍රීසි චිත්‍රපටවල නම් දැකලා තියෙනවා. මෙයා හැබැයි තාම ක්‍රියාකාරී මට්ටමේ අපේ තියෙනවා කියලා මට ගුවන් හමුදාවේ අයියලා එක්කලා කිව්වා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි නම් අර මම කලින් කිව්වා වගේ ලයික් එකක් දාගෙන යන්න. මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එතකොට මටත් පුළුවන් මේ වගේ තව ලස්සන වීඩියෝ ඔයගොල්ලන්ට ගෙනත් දෙන්න. එහෙනම් මම ගිහිල්ලා එන්නම් යාළුවනේ. අපි ඉතින් නැවත දවසක හමු වෙමු. මම ඉතින් ඉස්සරහට ඉක්මනටම තව බ්ලොග් එකක් අරගෙන එන්න. එහෙනම් බයි. අපි හම්බෙමු.